අයිබෝවන් සුබ දවසක් වෙනදා වගේම මගේ ගාඩන් ලංකා YouTube channel එකේ වීඩියෝ නරඹන ඔබව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ අම්මිරිස් වගාව සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක්. එතකොට මේ පේන්නේ මගේ කොමඩු වගාවක්. මේකට දැන් දවස් 40ක් වෙනවා. එතකොට දැන්ට ඔය කට්ටියට මේ පේනවා දැන් ගෙඩි අල්ලලා තියෙන්නේ. ඒත් එක්කම ඔය කට්ටියට මම කලින් ගෙනාව කහ කොමඩු වගාව පිළිබඳ වීඩියෝ එකක්. ඉතින් මේක කහ කොමඩු හදලා තිබුණු එක. ඉතින් මේකේ අස්වනු දැන් ගොඩක් අරන් ඉවරයි. තව ගෙඩි කීපයක් තියෙනවා. ඉතින් ඊට අමතරව මම දැන් අද කියන්න හිතන්නේ ඔය කට්ටියට අම්මිරිස් වගාව සම්බන්ධ වීඩියෝ එකක්. මේ තියෙන්නේ ඇත්තටම මම දැන් අස්වනු මුර කිහිපයක්ම කඩලා ඉවරෙච්චි අම්මිරිස් වගාව. එතකොට මේ අම්මිරිස් ඇවිල්ලා MICH HY1 කියන ප්‍රභේදය. එතකොට ඔය කට්ටියට මේ පේනවා මේ ගස් සාමාන්‍ය මගේ ඉන මට්ටමටත් වැඩිය ඉහළට හැදිලා තියෙනවා. එතකොට මේකෙත් දැන් අස්වනු මුර කීපයක්ම අරන් තියෙන්නේ. මේ ඇවිල්ලා 2 වෙනි අස්වනු මුරේ. ඔය කට්ටියට මේ පේනවා ඇති ඉතාමත් හොඳින් මිරිස් කරල් මේ හැම ගහකම හොඳට සාමාන්‍ය ගෙඩි 500කට ආසන්න ප්‍රමාණයක් කඩන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද මේ වගේ මට්ටමට මේ මිරිස් වගාව ගෙනාවේ කියලා. ඊට කලින් මම අම්මිරිස් වීඩියෝ කීපයක්ම මීට කලින් ගෙනාවා. කුමිනාශක යොදන හැටි, පොහොර යොදන හැටි, මූලික බිම් සකස් කරන හැටි, ජල සම්පාදනය කරන හැටි සම්බන්ධ වීඩියෝ කිහිපයක්. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ ඊට වඩා චූටි වෙනස්කම් සහිත වීඩියෝ එකක්. ඉතින් මේ කඩන්න මේ මට්ටමට ගෙනාපු මූලික රහස් ටිකක් මම කියලා දෙන්නම්. ඇත්තටම මම ඉස්සෙල්ලා මේකේ සාමාන්‍ය පළවෙනි අස්වනු මුරේ නෙලන්න ආසන්නයේදී මේ ගහේ යට තියෙන පරණ කොළ ඔක්කොම අපි ඉවත් කරගන්න ඕනේ. මේ ආකාරයට පරණ කොළ ඔක්කොම ඉවත් කරගන්නවා. එහෙම ඉවත් කරගන්න කියලා තියෙන එකක් මේ කොළවල ලෙඩ රෝග තියෙනවා. අනිත් එක තමයි ගහේ දැන් මේ හරිය පෝෂණය ඇති. එතකොට ගහේ ඉහළට තමයි පෝෂණය යන්න ඕන. ඒ හින්දා මේ යට තියෙන කොළ ඔක්කොම ටික කඩලා ගහට හොඳින් ඉරේලිය වැටෙන විදියට තියෙනවා. එතකොට ගහට ඉරේලිය වැටුණාන් පස්සේ මේ යට තියෙන මල් ඉරේලිය නිසා සමහරට මී මැස්සන්ගේ ක්‍රියාවලිය සිදු වෙනවා. එතකොට අපි ගහන දියර පොහොර ඒ වගේ දේවලුත් ඇත්තට මේ ශාකයට හොඳින් වැදිනවා. ඒ හින්දා මේක මේ පේනවනේ දැන් පළු ඉතාම සාර්ථක මට්ටමටපත් වෙනවා. එතකොට අංක එක තමයි මේ ගහේ තියෙන මේ යට කොළ ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. එතකොට අනවශ්‍ය රිකිලි තියෙනවා නම් ඒ කියන්නේ ඔය සාමාන්‍ය අපි කියන්නේ දිය රිකිලි කියලා. එතකොට ඒ දිය රිකිලි කියන ඒවාත් අයින් කරලා දාන්න ඕනේ. එතකොට යාළුවනේ ඊට අමතරව සාමාන්‍ය මේ පොලි මල්ච් එක දාලා අපි පාත්‍ය හදනකොට ගොඩක් පාත්‍ය ටිකක් උසට හදා ගන්න හොඳයි. එතකොට මේකේ වැඩි පස් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මූල මණ්ඩලයේ හොඳට ගමන් කරන්න පුළුවන්. මේ පොළ හොඳට බුරුල් ගතියක් තියෙනවා. එතකොට අපි අර දෙන වතුර, පොහොර, දියර පොහොර වර්ග ඒ සියලුම දේ මේ ගහට හොඳින් ඇද ගන්නවා. ඒක තමයි එකක්. එතකොට අනිත් කාරණේ තමයි අපි අස්වනු මුරයක් නෙලලා ඉවරුනන් පස්සේ අනිවාර්යයෙන්ම කෘමිනාශකයක් යෙදිය යුතුයි. ඒකට හේතුව වන්නේ සාමාන්‍ය ගහක මිරිස් වගාවක් කරනකොට ඇත්තටම වෛරස් රෝග ගොඩක් තියෙනවා. ඒ වෛරස් රෝග ගොඩක් තියෙනකොට සමහර විට වෛරස් ගහක අපේ අත ගෑවිලා ඊට පස්සේ අනිත් අර නිරෝගීමත් තියෙන හැම ගහකම වාගේ ඒ අත ගෑවෙන. එතකොට ඒ අත්වල තැවරලා ඉන්න සත්තු ඉන්නවනම් වෛරස් සත්තු ඉන්නවනම් වෙනත් ගහකට යනවා. ඒ හින්දා අනිවාර්යෙන් අස්වනු මුරයක් නෙල්ල ඉවරෙච්ච ගමන්ම අනිවාර්යෙන් කෘමිනාශකයක් යෙදිය යුතු වෙනවා. එතකොට ඒක එකක්. ඊට පස්සේ ගහේ සාමාන්‍ය අස්වනු මුර එකක් දෙකක් නෙල්ල ඉවර වෙනකොට මේ ගස් තනිකර කහ පාට වෙනවා. ඒ කහ පාට වෙන්නේ විවිධ ඌනතා හේතු. එතකොට අපි මේ ඌනතා නැති කරන්න අනිවාර්යෙන් පොහොර මුරයකුත් යෙදිය යුතු වෙනවා. කෘමිනාශක මුරයයි පොහොර මුරයකුයි ඊට අමතරව දියර පොහොර මුරයකුත් අනිවාර්යෙන් මේවට යොදන්න ඕනේ. මොකද මේ අර පරණ පළු කඩනකොට අලුත් ඒවා එන්න නම්
අනිවාර්යෙන් අලුත් දළු වෙන්න ඕනේ. එතකොට අලුත් දළු වෙන්න නම් ගහට නියමිත පෝෂණයක් තියෙන්න ඕනේ. ඒ අලුත් දළු ආවොත් තමයි අලුත් කරල් එන්නේ. එතකොට අලුත් කරල් එන්න නම් හොඳට මල් පිපෙන්න ඕනේ. මේ මල් පිපෙන්න අනිවාර්යෙන් දීර පොහොර ගහන්න ඕනේ. අනිත් කාරණේ තමයි යාළුවේ මිරිස් වලට එන්නේ ගොඩක් වෛරස් ලෙඩ රෝග හින්දා ඔය කට්ටියට මෙන්න මේ yellow card වෙයි. ඊට පස්සේ තව තියෙනවා පැලමැක්කට නිල් පාට කාඩ්. අන්න ඒ දෙක අනිවාර්යෙන් වගාවේ තැන් තැන් වල ස්ථාපනය කර යුතු වෙනවා. එතකොට අර එන සත්තු ගොඩක් දුරට මේවට අඩු වෙනවා. දැන් ඔය කට්ටියට මේ පේනවා මේ ස්ටිකරේ සම්පූර්ණම සත්තු. ඒ කියන්නේ වෛරස් කාරක සත්තු සුදු මැස්සෝ ඉන්නවා, මයිටියෝ ඉන්නවා, පැලමැක්කෝ ඉන්නවා. ඒ වගේ එතකොට අපිට අර හානිය කියන එක උපරිමයෙන් අවම කරගන්න පුළුවන් වෙනවා. අනිත් කාරණේ තමයි වගාවක් කරනකොට ඇත්තටම ආවරණයක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. ආවරණයක් කියලා කියන්නේ සාමාන්‍ය අර ඉන්සර්ට් net එක ගහනවා නම් වඩා හොඳයි. ඊට අමතරව මේ වගේ සාරි එලනවා නම් හොඳයි. මොකද මේ සාරි නම් ඇත්තටම උස මදි. මේකට හේතුව තමයි සාමාන්‍ය හුලං එන දිශාව පැත්තේ ඉඳන් තමයි ඉස්සල්ලාම වෛරස් සත්තු බිහි වෙන්නේ. එතකොට ඔය කට්ටියට අර ඈත පේන පැත්තේ ඉඳන් හුලඟට වෛරස් සත්තු ඔක්කොම වගාව පැත්තට එනවා. ඒකට වගාව පැත්තට ආවන් පස්සේ වගාවේ කොනක ඉඳන් ඒ සත්තු සම්පූර්ණ වගාව ආක්‍රමණය කරන්න ඉතාමත් කෙටි කාලයක් තුළ පෙළඹෙනවා. අනිවාර්යෙන් වගාවට එහා පැත්තෙන් කියන්නේ ආසන්නව පැරණි වගාවක් හෝ දැන්ට ලෙඩ රෝග තියෙන වගාවක් තියෙනවා නම් ඒකේ තියෙන ලෙඩ රෝග ඔක්කොම අපේ මේ අලුත් වගාවටත් අනිවාර්යයෙන්ම ඇතුල් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් එහා පැත්තේ තියෙනවා නම් ඒ වගේ වගාවක් ඉතාම ඉක්මනින් ඒක අයින් කරගන්න ඕනේ. ඔය කට්ටියට දැන් මේ පේන්නේ මේ එහා පැත්තේ දැන් මේක අතහැරලා දාපු කොටුව මේ දැන් පේන්නේ. එතකොට මේවට දැන්ට රෝගය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේවා මීට වැඩි වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. මේවල හරියට අස්වැන්නක් දෙන්නේ නැහැ. ඔය කට්ටියට මේ පේනවා කොළ ඇඹරිලා තියෙන. එතකොට මේක පැලමැක්කා, මයිටියා, සුදු මැස්සා කියන සියලුම හානි මේ ගස් වලට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක ඉතාමත් කෙටි කාලයක් තුළ අපේ මේ ඈතින් පේන වගාවටත් අනිවාර්යෙන්ම යනවා. ඒකින්ද දැන්ට අර හොඳම දේ තමයි වෛරස් එකක් තියෙනවා නම් ගහක් අනිවාර්යෙන් දැක්කොත් ඒ ගහ අර මේ ගලවලා අනිවාර්යෙන්ම අයින් කරන්න ඕනේ. එහෙම නැතුව ඇත්තටම වගාව ටිකක් අර ගොඩ ගන්න අමාරුයි. අනිත් එක තමයි යාළුවනේ මල්ල අල්ලන කාලට ගොඩක් අර සැර තෙල් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ කැල්ක්‍රෝන්, ප්‍රොපෙනපෝස් ඒ වගේ තෙල් පාවිච්චි කරන්න එපා. ඒ තෙල් පාවිච්චි කරන්න එපා කියන්නේ එතකොට අර මීමැස්සෝ සාමාන්‍ය උදේ 8 ඉඳන් දවල් 10 විතර වෙනකන් කාලය තුලදී තමයි එන්නේ. ඒ කාලේ අනිවාර්යෙන් තෙල් ගහන්න එපා. එතකොට ඒ අර සැර තෙල් ගහුවොත් එන්නේ සත්තු එන්නේ නැහැ. ඉන්න සත්තුත් මැරෙනවා. ඒ හින්දා හොඳ මල්පලු අල්ලන්න නම් මීමැස්සන්ගේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න නම් අනිවාර්යෙන් ඒ කාලේ තෙල් ගහන්න එපා. මොනම තෙලක්වත් සාමාන්‍ය උදේ 8ත් 10ත් අතර ගහන්න එපා. මොකද මීමැස්සෝ වෙන වෙලාවේ. අනිත් කාරණේ තමයි අපි දැන් මේ වගේ ඉරිගේෂන් එකක් සාමාන්‍ය පොලිමල්ච් එක දාලා පොලිමල්ච් එකට යටින් මේ වගේ බිඳු ජල සම්පාදන පද්ධතියක් අපි දැන් හයි කරනවානේ. එතකොට අපිට මේ පැලේට යටින් තමයි පොහොර ඊට අමතරව ජලය සම්පාදනය කරන්නේ. ඊට අමතරව අපි දියර පොහොර වලින් සාමාන්‍ය මේ පත්‍ර වලටත් ස්ප්‍රේ කරලා එතකොට ඒ වලින් තුරා ගැනීම සිදු වෙනවා. ඊට අමතරව සාමාන්‍ය දැඩි පෑවිල්ලක් තියෙන කාලවකවානුවකදී ගහ ඉක්මනින්ම ලෙඩ රෝග එන්න බලනවා. ඊට අමතරව ගහේ අර වර්ධන ගතිය ඉක්මනින් බාල වෙනවා. ඒ හින්දා පුළුවන් නම් විසුරුම් ජල සම්පාදන පද්ධතියකුත් දැන් කීපයක සවි කර ගන්නවා නම් හොඳයි. ඒකේ හේතුව තමයි සාමාන්‍ය අර විසුරුම් ජල සම්පාදන පද්ධතියකින් වෙන්නේ මේ පත්‍ර මතට ජලය වැහිලා මේවල වෛරස් සත්තු ඉන්නවනේ ඒ කට්ටිය හොදාන පල්ලහැට යනවා. එතකොට අර එයාලට එක දිගටම පත්‍රේ ඉන්න බෑ. එතකොට අර ශාකයට වෛරස් එක ඇතුල් වෙන එක ගොඩක් දුරට ආවම කරගන්න පුළුවන්. අනිත් එක තමයි යාළුවනේ වගාවක් කරනකොට වගාවට ඇත්තටම ආදරය දක්වන්න ඕනේ. මොකද වගාවක් කියලා කියන්නේ අර අපි මම නම් ඇත්තටම දරුවෙක් විදිහට තමයි වගාව සලකන්නේ. එතකොට වගාවට හරියට ආදරය කරොත් නියමිත පරිදි තෙල් පොහොර, කුමිනාශක ඒ වගේ දේවල් යෙදුවොත් එයාලත් ඇත්තටම අපිට සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා.
ඒක හින්දා අනිවාර්යෙන් වගාවට ගොඩාක් ආදරෙන් මේවා කරන්න ඕනේ. අර ඔය කට්ටිය දන්නවා ඇති අපෙන් දැන් ගොඩක් ඈත් වෙලා යන වචනයක් තමයි ඔය අත්ගුණය කියන එක. ඉතින් හැම මිනිස්සෙක් ගාම ගොඩක් දුරට නෑ අත්ගුණය කියන එක. ඉතින් හරියට අපි අත්ගුණය මත මේවට ප්‍රතිකාර කරොත් මට නම් ඇත්තටම අසාර්ථක වෙලා නෑ. මම කවදාවත් දිගටම සාර්ථක වෙලා තියෙන්නේ. අනිත් කාරණය තමයි යාළුවනේ වගා කරනකොට සාමාන්‍ය අපි දැන් මිරිස් කමුකෝ. එතකොට මේ වගේ මිරිස් මිල ගණන් යන කාලේ තියෙන සාමාන්‍ය රුපියල් 1000න් එහා මිරිස් ගණන් යනවනේ. එතකොට හැමෝම මිරිස් වවනවා. හැමෝම මිරිස් වවුවන් පස්සේ වෙන්නේ වෙළඳ පොළට අර ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් වෙළඳ පොළට ආවන් පස්සේ අනිවාර්යෙන් මේ වල මිල පහළ යනවා. එතකොට අර රැල්ලට වගා කරන්නේ නැතුව වගාව පිළිබඳ ගොඩක් අර අවබෝධයෙන් කරනවා නම් හොඳ මිලකට ගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි කට්ටියට මම අර මීට කලින් පෙන්නුවා කහ කොමඩු වගාව පිළිබඳ වීඩියෝ එකක්. එතකොට මම කහ කොමඩු හිතුවේ දෙසැම්බර් 1 වෙනිදා. ඇත්තටම මගේ ඒවා රුපියල් 270ක වගේ මිලකට තමයි කහ කොමඩු දුන්නේ. එතකොට මම අර චූටි ග්‍රෑම් 10ක් හදලා ඇත්තටම අර සාමාන්‍ය අක්කර කාලෙකින් ගන්න පුළුවන් ප්‍රමාණය ආදායමක් අර ග්‍රෑම් 10න් අරන් තියෙන. ඒක මම ඉස්සරහට ඔය කට්ටියට මේ අස්වනු සම්පූර්ණ ඉවරුනම් පස්සේ වීඩියෝ එකක් ගේන්නම්. කිලෝ කීයක් ඒ ප්‍රමාණයෙන් කැඩුවද, එතකොට මම කොච්චර ආදායමක් ගත්තද කියලා. අනිත් දේ තමයි යාළුවනේ සාමාන්‍ය ගොඩක් මේ කාණු වල වල් තියාගන්න එපා කියලා කියන්නේ අපි තෙල් ගහනකොට ගස් වල ඉන්න සත්තු මේ කාණුවේ තියෙන වල් ගස් වලට ඇවිල්ලා එයාලා ඒකේ ඉන්න මොකේ මේකේ තෙල් සැර යනකම් ඊට පස්සේ ආපහු මෙයාලා ගහට මාරු වෙනවා. එතකොට ඒක එකක්. අනිත් එක තමයි මේ ඔය කට්ටියට මේ පේනවනේ දැන් සාමාන්‍ය පොලිමල්ච් එකේ අනවශ්‍ය තනකොළ, එතකොට කොළ රොඩු ඒ වගේ දේවල් ගොඩක් දුරට තියාගන්න එපා. එහෙම වෙච්චහමත් අර සත්තු මේ වස්සට වෙලා ඉඳලා ආපහු තෙල් සැර ගියන් පස්සේ නැවතත් වගාවට ඇතුල් වෙනවා. ඒ හින්දා මේක අනිවාර්යෙන් පිරිසිදුව තියාගන්න. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාගේම වගාවල් ඉතාමත් සාර්ථකත්වයට පත් වේවා.